අයිබෝවන් මේ දවස්වල ගොඩාක් අඹ ටොමි ජේසි අඹවල මල් පිපෙන කාලේ. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ලොකු අස්වැන්නක්. ඉතින් හැම වගාවකම මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවා මල් ආවට පස්සේ අපි මොනවද කරන්න කියලා. මගේ සමහර වීඩියෝ වල කියලාත් තියෙනවා මම කොහොම මොනවද කරන්න ඕන කියලා. නමුත් අද මම කතා කරන්න හදන්නේ මේ මල් ගැනම හිතලා. මම මීට කලින් කිව්වා මල් එන්න කලින් මොනවද කරන්න ඕන කියලා. දැන් මල් ඇවිල්ලා ඊට පස්සේ කොහොමද මල් ටික බලාගන්නේ, කොහොමද ගෙඩි ටික බලාගන්නේ කියන එක ගැන අද කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ මල් පොකුර ගන්නකො මේක ගත්තාම මල් ඇවිල්ලා දැන් ගෙඩි ටික සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙඩි එකින් එක හැදිලා පොඩි වට මේ හැදිලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ ගෙඩි වලට ලෙඩ රෝග එන්න පුළුවන්. ඉතින් අපි කොහොමද ඒවා පාලනය කරගන්නේ කියන එක තමයි කතා කරන්නේ. ඇත්තටම මේ අවස්ථාවේදී අපිට පුළුවන් හානි කරනවා එකක් ඇන්ත්‍රැක්නෝස් එන්න පුළුවන්. එහෙම වුණොත් මේ ගෙඩි කළු පාට ඩොට්ස් ඇවිල්ලා මේ ගෙඩි කළු වෙලා වැටිලා යන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ වගේ ගෙඩි කහ වෙලා වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තව මේ අවස්ථාවේදී අඹ කීඩෑ වගේ හානිය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රධාන හානි කීපයකට ගොදුරු වෙනවා. ඉතින් මේවා වළක්ව ගන්න තමයි අපි වගාව නිරන්තරයෙන් පිරිසිදුව තබා ගන්න කියලා කියන්නේ. ඒ වුණත් අපි බලමු මේ චූටි දේවල් මොනවද අපි දැන් කරන්න පුළුවන් පොඩි දේවල්. මෙන්න මේ අවස්ථාවට ආවට පස්සේ මේ පහළ තියෙන ඒවා නම් මෙන්න මෙහෙම හොල්ලන්න පුළුවන් මල් ටික මේ මල් තිබ්බොත් මේවට හානි වෙනවා. මෙන්න මෙහෙම අපිට අතින් පුළුවන් මේ වගාවේ යන ගම මේ විදියට හොල්ලන්න පුළුවන්. මේ ගෙඩි සෙට් වෙලානේ තියෙන්නේ. මෙහෙම හොල්ලන්න පුළුවන්. හැබැයි අපිට මේ ටිකක් ඉහළින් තියෙන ඒවා හොල්ලන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ එකක් හදාගන්න කම්බියක් දාලා උණ ලීයක් හරි දිග කෝටුවක් අරගෙන මෙන්න මේ වගේ එකක් අරගෙන අපිට පුළුවන් මෙන්න මෙහෙම තියලා හොල්ලන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්. එතකොට වැටෙන්න තියෙන ඒවා අනවශ්‍ය දේවල් වැටෙනවා. මේ වගාවන් කරනකොට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රැක්ටිස් එක කරන්න. ඉතින් මේක නිරන්තරයෙන් කළ යුතු දෙයක්. මොකද වගාවක් හැටියට වාණිජ වගාවක් හැටියට කරනකොට අපිට නිරන්තරයෙන් මේ වැඩේ කරන්න වෙනවා. මෙහෙම කරේ නැත්නම් අපිට හොඳ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ අඹ ගෙඩියක් ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇත්තටම මේ අඹ මල් හොල්ලන ක්‍රියාව කරන්න ඕනේ. ඉතින් මම අද දවසේ ඒක කියලා දුන්නේ මේ පහළ තියෙන ඒවා නම් අතින් කර හැකි. හැබැයි මේක ගොඩාක් තියෙනකොට අපිට වාණිජව කරනකොට මේක කරන්න ඕන මේ අර වගේ උපකරණයක් හදාගෙන අපිට කරන්න පුළුවන්. අපිට මේ මල් අර මං කියපු අවදියේ මල් ටික සුද්ධ කරන්න බැරි වුණොත් මේ වගේ ගෙඩි සෙට් වෙලා ගෙඩි ලොකු වෙලා අවස්ථාවෙත් අපිට මේක කරන්න වෙනව. නැත්තම් මෙන්න මේ බලන්න මෙතනම මෙන්න දැන් මේ තියෙන හින්දා මල් තියෙන හින්දා මෙතන පිටි මකුණ ඇවිල්ලා මේ. ඉතින් මේ පිටි මකුණ දැනටම බෝ වෙලා. ඉතින් මේවා සුද්ධ කරන්න මේවා මේ අපිට හොල්ලලා මේවා සුද්ධ කරන්න පුළුවන් මේ මල් සුද්ධ කරනවල තවත් අවස්ථාවක්. එතකොට මේ පිටි මකුණගේ කොටස් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මේවා දැවටුනොත් තමයි මේ ගෙඩි ඩැමේජ් වෙන්නේ. මොකද මේ එතකොට මේකේ මොන හරි තැවරුනොත් ටක් ගාලා අල්ල ගන්නවා. ඉතින් ඒවා අපිට මේ හොඳ ගෙඩි ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා එහෙම වුණා. ඒ නිසා මේ කියන දේවල් ටික නිරන්තරයෙන් කළ යුතුයි. මේ අනවශ්‍ය වට ඉවත් කරන්න පුළුවන්. මේ අවස්ථාවේ වුණත් අපිට මේ දේවල් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා.